අපි හැමෝම දන්න මේ CC එකට විසිරුණු සිතුවිලි සින්දුව ඕපන් කෝඩ් 3ක් විතරක් අල්ලලා ලස්සනට ප්ලේ කරනවා. ඉතින් මේ වීඩියෝ එක බිගිනර් කෙනෙක්ට ලේසියෙන් ප්ලේ කරන්න පුළුවන් සින්දුවක් ප්ලේ කරන විදිහ ගැන. ඉතින් මේක අපි ගන්නේ A major, E major, D major කියන කෝඩ් 3. මම මේ කෝඩ්ස් ප්ලේ කරන විදිහ කලින් වීඩියෝ එකත් කියලා දීලා තියෙනවා. ඉතින් මුලින්ම අපි මේ A major කෝඩ් එක අල්ලන විදිහ බලමු. අපි මේ තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක අපි මේ පළවෙනි ඇඟිල්ලෙන් අල්ලනවා. ඊළඟට හතරවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක අපි මේ මැද ඇඟිල්ලෙන් අල්ලනවා. ඊළඟට පස්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක අපි මේ තුන්වෙනි ඇඟිල්ලෙන් අල්ලනවා. මේක A major කෝඩ් එක. ඊළඟට E major කෝඩ් එක. E major කෝඩ් එක අල්ලද්දී අපි දෙවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක මේ ඇඟිල්ලෙන් අල්ලනවා. ඊළඟට තුන්වෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක අපි මේ මැද ඇඟිල්ලෙන් අල්ලනවා. ඊළඟට හතරවෙනි ස්ට්‍රින්ග් එකේ පළවෙනි ෆ්‍රෙට් එක අපි මේ ඇඟිල්ලෙන් අල්ලනවා. ඕක E major කෝඩ් එක. ඊළඟට ප්ලේ කරන්නේ D major කෝඩ් එක. D major කෝඩ් එක අල්ලද්දී අපි මේ හතරවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක මේ පළවෙනි ඇඟිල්ලෙන් අල්ලනවා. ඊළඟට පස්වෙනි ස්ට්‍රින්ග් එකේ තුන්වෙනි ෆ්‍රෙට් එක අපි මේ ඇඟිල්ලෙන් අල්ලනවා. ඊළඟට හයවෙනි ස්ට්‍රින්ග් එකේ දෙවෙනි ෆ්‍රෙට් එක අපි මේ ඇඟිල්ලෙන් අල්ලනවා. ඕක D major කෝඩ් එක. ඉතින් මේ සින්දුව පුරාවටම ප්ලේ වෙන්නේ මේ කෝඩ්ස් තුන විතරයි. මේකේ බාර් කෝඩ්ස් එකකුත් තියෙනවා. මම ඒ කෝඩ් එක අයින් කරලා ඉගෙනට පහසු විදිහට තමයි මේ වීඩියෝ එකෙන් මේ සින්දුව ප්ලේ කරන විදිහ කියලා දෙන්නේ. ඊළඟට මේකේ ප්ලේ වෙන ස්ට්‍රමින් පැටර්න් එක ගත්තොත් කොහොම පැටර්න් එක. ඒක මම යන විදිහ ස්ලෝ කරලා පෙන්නුවා. down step down up step down. ඔන්න ඕක තමයි සින්දුව පුරාවටම යන්නේ. ඒක අපි ටික ටික ස්පීඩ් කරනවා. down step down up step down down step down up step down down step down up step down. ඕක ටික ටික ස්පීඩ් කරනවා. මේ වීඩියෝ මම ගේන්නේ බිගිනර්ස්ලාට නිසා එයාලට මේක ප්ලේ කරන්න අමාරු වුණොත් ඒගොල්ලොන්ට ලේසියෙන් මේ විදිහට ප්ලේ කරන්න පුළුවන්. නෝමල් ඩවුන් එකක් විදිහට යන්න. ඒ කියන්නේ සින්දුව අර කෝඩ්ස් මාරු වෙන තැන් වලදී කෝඩ් එක මාරු කරලා නෝමල් ඩවුන් එකක් එක්ක සින්දුව ප්ලේ කරන්න. මේවා ඩවුන් එකක්. මුලින්ම මේ උඩම ස්ට්‍රින්ග් එක නැතුව ඉතුරු ස්ට්‍රින්ග් ටික මෙයා ඩවුන් එකක් ප්ලේ කරනවා. ඉතින් මේ සින්දුව පටන් ගන්නේ A major කෝඩ් එකෙන්. මුලින්ම CC එකට විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ කියන තැනට එනකල් A major කෝඩ් එක යන්නේ. A major කෝඩ් එක CC එකට විසිරුණු සිතුවිලි දිය බුබුලේ නලියන පෙන කැටි එතන වා කියන තැනින් A major කෝඩ් එකට මාරු වෙනවා. වාගේ නැතිර ආයේ නැතිර කියන තැනට A major කෝඩ් එකට මාරු වෙනවා. ඊළඟට ආයේ උදකලා තනි වී සිටියම සිහිනාකරයක වැටුණා වාගේ එතෙන්ට යනකල් ආයේ A major කෝඩ් එකෙන් ප්ලේ වෙනවා. සිහිනාකරයක වැටුණා වා එතන ආයේ වාගේ කියන තැනට ආයේ E major කෝඩ් එකට මාරු වෙනවා. සිහිනාකරයක වැටුණා වාගේ එකම විදිහ තමයි මේ සින්දුව යන්නේ. ඊළඟට ආයෙ නිමක් නැහැ කියන තැනට ආයෙ මේ A major කෝඩ් එකක් මාරු වෙනවා. ඊළඟට කෝරස් එකේදී මොහොතින් මොහොතට ඒ කෑල්ල පටන් ගද්දී අර නිමක් නැහැ කියන තැන ඉවරනවත් එක්කම එක දිගට ටිකක් හයියෙන් ඩවුන් එකක් දීගෙන ගිහිල්ලා D major කෝඩ් එකට මාරු වෙනවා. ඊළඟට සින්දුවේ කෝරස් එකේ මොහොතින් මොහොතට ගෙවෙන කාලය ඒ ටික පටන් ගද්දී අපි ඉවර කරේ A major කෝඩ් එකකින් D major කෝඩ් එකට මාරු වෙනවා. එතන මාරු වෙන තැන ඩවුන් දෙකක් තුනක් ඇවිල්ලා අර D major කෝඩ් එකට මාරු වුණාම සින්දුව ලස්සන. එහෙම
ඔයාලට අමාරුනම් මුලින් අර විදිහට ප්‍රැක්ටිස් කරන්න. ඉතින් මේ විදිහට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ සින්දුවේ කෝඩ්ස් මාරු වෙන විදිහ PDF එකක් විදිහට දාන්නම්. ඔයගොල්ලෝ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට සින්දුව සම්පූර්ණයෙන්ම ප්ලේ වෙනවා. ඉතින් මේ විදිහට මේ සින්දුව ප්ලේ කරද්දී සින්දුව පුරාවටම යන්නේ මේ කෝඩ් තුන විතරයි. ඔයගොල්ලෝ මේක ප්‍රැක්ටිස් කරන තරමට තමයි සින්දුව ලස්සනට ප්ලේ වෙන්නේ. ඉතින් මේක ප්ලේ වෙද්දී අපිට මෙහෙම ප්ලේ කරන්න පුළුවන්. සින්දුව මුල CC එකට විතුරුණු සිතුවිලි එතනින් ඉඳලා පටන් ගත්තාම CC එකට විසිරුණු සිතුවිලි දිය මොහොතේ නලියන පෙන කැටි වාගේ නැතිර උදකලා මෙතනි වී සිටියා සිහින ආකරේක වැටුණා වාගේ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට ඉනියම් මිර. ඉතින් මේ වීඩියෝ එකෙන් මම බිගිනර් කෙනෙක්ට ලේසියෙන් ප්ලේ කරන්න පුළුවන්. මුලින්ම ප්ලේ කරන්න සින්දු වුණත් විදිහට මේක ගන්නත් පුළුවන්. බේසික් කෝඩ්ස් තුනකින් යන්නේ හරිම ලේසි මේක. ඔයගොල්ලෝ ප්ලේ කරගෙන යනකොට ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් විදිහට දාන්න මම ඒකට උත්තර දෙන්නම්. මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන යාළුවෙක් හරි ගිටාර් ප්ලේ කරන කවුරු හරි ඉන්නවා නම් එයාටත් මේක ෂෙයා කරන්න. දැන් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.